ඇමරිකාවේදී අපි මේ ගත කරන සුන්දර ජීවිතේ ලස්සන එක තවත් දවසක් vlog එකකින් අදත් ඔයාලට අරගෙන ආවා. ඉතින් හැමදාමත් වගේ අදත් එකතු වෙන්න. වෙනදා වගේම ලන්ඩන් ටු ඇමරිකා YouTube channel එකට ඔයගලන්ව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මේ දවසේ පාන්දරම ඉඳලා අපිට වැස්සා. මෙහි ඉතින් හිටපු ගමන් වහිනවා, හිටපු ගමන් පායනවා. වෙදර් එක හරි ඉක්මනට චේන්ජ් වෙනවා. හස්බන්ඩ්ගේ කෑමත් ලෑස්ති කළා එයාව වැඩට යවුවට පස්සේ පීට්සා කෑල්ලකුත් කපාගෙන තේ එකක් බොන්න තමයි හදන්නේ. ඔන්න අපේ පුතාලට නම් ගිය මාසේ අග ඉඳලම ස්කූල් නිවාඩු. එයාලට ආපහු ඉස්කෝලේ පටන් ගන්නේ අගෝස්තු මාසේ. ලොකු පුතාලා දෙන්න අද උදේට කන්නේ යෝගට්ටුයි බ්ලූබෙරි. මේ ස්ට්‍රෝබෙරි ටික හොදලා කපලා කරලා ලෑස්ති කරලා තියන්නේ චූටි බබාට. ඉතින් චූටි බබාට උදේට කන්න මම හැමදාම පළතුරක් තමයි ලෑස්ති කරගන්නේ. ලොකු පුතාලා දෙන්න ඉන්න නිසා මට ඉතින් චූටි පුතාව බලා ගන්න ගොඩක් ලේසි. එයාලා මල්ලිව බලා ගන්න ගමන් අම්මට ගෙදර වැඩවලටත් උදව් වෙනවා. ඉතින් චූටි පැටියා උදේට කෑවට පස්සේ ටිකක් වෙලා මම මේ විදිහට යාව බිම තියලා සෙල්ලම් කරන්න දෙනවා. අනිවාර්යයෙන්ම චූටි බබෙක්ව මේ විදිහට බිම තියලා සෙල්ලම් කරන්න ඉඩ දෙන්න ඕන. ෂනු බබාට දැන් මාස 8කුත් ඉවර වෙගෙන තමයි එන්නේ. එයාට දැන් නම් ඉඳ ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ විදිහට ඉඳවලා තියාගත්තාම එක විදිහකට ඉන්න බෑනේ. එයා ඉතින් එක දේවල් අල්ලන්න ඉස්සරහට පයින්නවා. ඒ නිසා ඉතින් ඇහැ ගහගෙන ඉන්න ඕනේ. අපේ චූටි පැටියට සෙල්ලම් බඩු දුන්නට නම් වැඩක් නැහැ. එයා ගොඩක් වෙලාවට ගෙදර තියෙන වෙනත් දේවල් අරගෙන තමයි සෙල්ලම් කරන්න හදන්නේ. ඊළඟට ටිකක් දවල් වෙන්න ඇරලා මම මීල් ප්‍රොප් කරගන්න තමයි යන්නේ. මේ වෙනකොට චූටි පැටියගේ දවල් කෑම එකත් මම ලිපේ තියාගෙන තමයි තිබුණේ. සාමාන්‍යයෙන් හස්බන්ඩ් වේලස්සනින් ගෙදර එන දවසට ඒ වගේම එයා නිවාඩු දවසට මම විශේෂයෙන් මොනවා හරි කෑමක් හදනවා. ඉතින් මම හිතුවා චයිනීස් රයිස් එකක් හදන්න. අපි මෙහි බත්තු යන්න ගන්නේ බාස්මති හාල. හැබැයි චයිනීස් රයිස් එක හදන්නේ ඒ හාල් එක නම් හරියන්නේ නැහැ. ඒත් ඉතින් ඒ හාල් එක නම් කන්න අපිට ටිකක් අමාරුයි. ඒ වුණාට මං හිතුවා ඉතින් චයිනීස් රයිස් එක ඒ විදිහටම හදා ගන්න ඕනනේ. ඒක නිසා ඒ හාලෙන්ම රයිස් එක හදා ගන්නවා කියලා. මුලින්ම සුදු බත් එක හදාගෙන ඊළඟට එළවලු මිශ්‍රණය මේ විදිහට හදාගත්තා. ඉතින් ඔයාලට පේනවනේ මෙතන තියෙන්නේ බෝන්චි, කැරට්, ඒ වගේම බ්‍රොකොලි. මේ මිශ්‍රණය හදාගත්තේ සුදු ලුණු, ගම්මිරිස්, ඒ වගේම සෝයි සෝස් එකතු කරගෙන. මේකටම කපාගත්ත ලුණුයි ඒ වගේම එයා ෆ්‍රයි කරගත්ත චිකනුයි මම එකතු කරගන්නවා. හරිනම් චයිනීස් රයිස් එකට හදාගන්න ඕන ඔරෙන්ජ් චිකන්. ඒ වුණාට මස් ටික මම වෙන විදියකට හදාගත්තා. පිටරේ සුදු මදේ අරගෙන මේ මස් ටික තවරගෙන ඊළඟට එයා ෆ්‍රයි කරගත්තා. දැන් මේ ඔයාලා දකින්නේ මේ මිශ්‍රණයට මම හදාගත්ත සෝස් එක. මේ සෝස් එක මම හදාගත්තේ කෝන් ෆ්ලවර් එකතු කරගෙන. කෝන් ෆ්ලවර් එකතු කරගත්තම සෝස් එක හොඳ උකු ගතයට තියෙනවා. ඇත්තටම මේ වගේ රයිස් එකක් හදාගන්න ගොඩක් ලේසි. ඒ වගේම හරිම රසයි. ඊළඟට බත් එකට එකතු කරගන්න මිශ්‍රණය මේ විදියට හදාගත්තා. ඒකට මසුයි, බිත්තරයි, ඒ වගේම කැරට් ටිකකුයි තමයි මම එකතු කරගත්තේ. ඒ වගේම සෝයි සෝස් ටිකකුත් මේකට එකතු කරගත්තා. උයාගත්ත බත් ටිකත් එකතු කරගෙන අන්තිමටම චිලි ඔයිල් ටිකක් එකතු කරගත්තා. ඇත්තටම මේ චිලි ඔයිල් එක මම අරගත්තේ වෝල්මාර්ට් එකේ. හරිම රසයි. මේ බත් එකට වෙනම රසයක් මේ චිලි ඔයිල් එකෙන් එකතු වෙනවා. ඒ වගේම හරිම පුංචි ප්‍රමාණයක් තමයි බත් එකට එකතු කරගන්න ඕනේ. ඉතින් හදාගත්ත චයිනීස් රයිස් තමයි අපි දවල් කෑමට ගත්තේ. ඉතුරු කෑම ටික ඔක්කොම මේ විදියට බොක්සස් වලට දාගෙන ෆ්‍රිජ් එකට දාගත්තා. වෙන රටක හිටියත් තනියම වැඩ ඔක්කොම කරගන්න වුණත්
පුතාලා 3 දෙනෙකුත් එක්ක මේ විදිහට රසට කන්න හදාගන්න මම කම්මැලි වෙන්නේ නැහැ. හැබැයි ඉතින් වැඩ ටික කරගන්න කාලය තමයි මට මදි. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් මං වගේ කෙනෙක් නම් මං වගේ කාර්යබහුල කෙනෙක් නම් තනියම වැඩ ටික කරගන්න කෙනෙක් නම් කම්මැලි නැතුව මේ දේවල් කරන්න. මොකද මේ හැමදේම අපි කරන්නේ තමන්ගේ පවුලේ අය වෙනුවෙන්නේ. ඊළඟට රෑ කෑමට මම හදාගත්තේ ලසඤ්ඤා. ඉතින් පළවෙනි පාරට තමයි මම හැදුවේ. හැබැයි ගොඩක් රසට ආවා. ඒව නම් මට ගොඩාක් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ඉතින් හස්බන්ඩ්ුත් ගෙදර ඇවිල්ලානේ, පුතාලත් ගෙදර. ඉතින් හැමෝම ගෙදර ඉන්න දවස් හරිම අඩුයි. මේ වගේ දවස් මිස් කරගන්න හොඳ නෑනේ. ඒ නිසා තනින් තන තමයි වීඩියෝ කරගත්තේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. එහෙනම් තව අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමින් ඉන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.